in Aladdinගේ Secrets of Winter 6වෙනි පරිච්ඡේදය. Secrets of Winterගේ අලුත් නිවහන වූ ගල් ගුහාව හැම අතින්ම අපූර්ව එකක්. වැස්ස දවස් වලට ගල් ගුහාවේ තියෙන සිනිඳු වැලි පොළොවේ දිගා වෙලා පොත් කියවන එක, බෝඩ් ගේම්ස් කරන එක ගැන මේගොල්ලන් හීන මැව්වා. කුෂන් කොට්ට, කෑම බීම, පොත්පත් වලින් ගල් රාක්ක පිරීලා ගියපු හරි අපූර්ව ගල් ගුහාවක් වුණා. මේ විදියට විවේකීව කාලය ගත කරනකොට කොලින් ජැක්ගෙන් මෙහෙම ඇහුවා. එයා සින්දු වැලි තලය මත නිදාගෙන හිටියේ. මෙච්චර කාලෙකට අපිට හම්බුන හොඳම තැන තමයි මේ ගල් ගුහාව ජැක්. ඇත්තටම ඔයා කොහෙද යන්නේ කියලා සුසි හොයලා බලන්නේ නැද්ද? පැය ගාණක් තිස්සේ ඔයා අතුරුදහන් වෙලා ඉන්නේ කොහෙද කියලා එයා කල්පනා කරනවා ඇති. ඇයි නැත්තේ? මං කොහෙද යන්නේ කියලා එයා හැම වෙලාවෙම ඉම්බසිල්ලෙන් ඉන්නේ. මොකද අපේ පරණ රැස්වීම් ශාලාව, ඒ කියන්නේ පරණ ගබඩාව මේ දවස්වල රිපෙයාර් කරනවා කියලා එයා දන්නවා. ඒ හින්දා අපි වෙන තැනක මීටින් තියනවා කියලාත් එයා දන්නවා. ඒ හින්දා මං යන්නේ එන තැන් ගැන හරිම විමසිල්ලෙන් ඉන්නේ. හැබැයි මං ගොඩාක් ප්‍රවේශම් වෙන හින්දා එයාට මාව අල්ලගන්න ලැබෙන්නේ නැහැ. ඔයා දන්නවද? ඊයේ මම මෙහාට එන්න ලෑස්ති වෙනකොට සුසි පඳුරක් අස්සේ හැංගිලා ඉඳලා බලාගෙන හිටියා. එයා හිතුවේ මං දැක්කේ නැහැ කියලා. ඉතින් ජැක් ඔයා මොකද කිරුවේ? පැම් පුදුමෙන් ඇහුවා. මම මෙහාට එන්නේ නැතිව ස්වීට් ෂොප් එක පැත්තට ඇවිදගෙන ගියා. ඊට පස්සේ සුසි මගේ අරුණට පස්සේ තමයි මම මෙහාට ආවේ. මොනතරම් උත්සාහ කරුවත් සුසිට අපේ ගල් ගුහාව නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලා මට සහතිකයි. ජැක්ගේ කතාව ඉවර වෙනවත් එක්කම ජැනට් වාඩි වෙලා හිටපු තැනම නැගිට්ටා. ඊට පස්සේ සීක්‍රට්ස් සෙවන්ලා දිහාට හැරිලා මෙහෙම කිව්වා. ඒක නෙමෙයි. අපි ගල්වල පැත්තට ගිහිල්ලා හැංගි මුත්තන් සෙල්ලම් කරමුද? මේ වෙලාවේ ඉර එළියත් වැඩිපුර නෑ. මෙතන වාඩි වෙලා ඉඳලා මගේ කකුල් දෙකත් හිරි වැටිලා. අපි ටිකක් සෙල්ලම් කරත් හොඳයි කියලා මට හිතෙනවා. සීක්‍රට්ස් සෙවන්ලා පිරිස වහා ඒ අදහසට එකඟුණා. මෙහෙමයි සෙල්ලමේ නීති රීති. අනිත් අය හැංගුණාම ඒගොල්ලන් හොයන්න බාර වුණේ ජැක්. එයාට අවු වෙන්නේ නැතුව ගල් ගුහාවට එන අය තමයි ජයග්‍රාහකයෝ. කට්ටිය රෙඩිද? ජැක් ගල්වල එහා පැත්තේ තිබුණු ලොකු ගහක් යටට වෙලා 100ට ගණන් කරන්න උනා. අනිත් සීක්‍රට්ස් සෙවන් පිරිස එහෙ මෙහෙ තැන තැන්වල හැංගුණා. 21, 22, 23, 24, 25. ජැක් හිමින්ට වටපිට විපරම් කරලා බැලුවා කට්ටිය හැංගෙනවද කියලා. 41, 42, 43, 44. සීය රෙඩිද? ඔන්න මම එනවා. ජැක් හිමින් කට්ටිය හොයාගෙන ඉදිරියට යන්න පටන් ගත්තා. ඒ ගමන්ම කිසියම් අයෙකුගේ අදිසිරුවක් යන්තමට මෙන් ජැක්ට පෙවුණා. ජැක් ඉක්මනින් මේ පැත්ත බැලුවා. බ්‍රූම් පඳුරු අස්සෙන් රිංගාගෙන ගියපු ආගන්තුකයා ඉක්මනට ගුහාව ඇතුළට ගියා. ඒ කවුද? අදිසිරුව ඉක්මනටම ගුහාව ඇතුළට ගියපු නිසා ජැක්ට කවුද කියලා හඳුනගන්න බැරි වුණා. ඒ ගැන හිතන්නවත් වෙලාවක් තිබෙන්නේ නැහැ. ඇංගිලා ඉන්න සීක්‍රට්ස් සෙවන් ටික එක එකනා හොයාගන්න ඕනේ. ඊට පස්සේ බැරිය මේ අදිසි පුද්ගලයා ගැන ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න. ජැක් හොඳට වටපිට බැලුවා. ළඟ තිබුණු පඳුරක් ඇති නිල් පාට ගවුම් ආටියක් යන්තමට පේනවා. කිසිම සැකයක් නැහැ මේ නම් ඉන්නේ පැම්. ජැක් හිමින් පැම් අසලට ලං වෙද්දී පැම් ඉක්මනට ගුහාව තුලට දුවගෙන ගියා. ඊට පස්සේ ජැක් බාබරාව හොයාගත්තා. තව ටික වෙලාවකින් දලිතලාවේ පැත්තකට වෙන්න හැංගිලා හිටපු ජැනට් වයිස් කැම්පර්වයි දැක්කා. ජැනට්ව අල්ලගන්න හිතාගෙන ජැක් පඳුරු මතින් දුවගෙන යද්දී ජැනට් වයිස් කැම්පර් දෙන්නත් දුවගෙන ගුහාව ඇතුළට ගියා. ගහස් ළඟ හැංගිලා හිටපු කොලින්ව අල්ලන්න යද්දීම ජැක්ට වඩා වේගෙන් කොලින් ගුහාව පැත්තට ගියා. තව හොයන්න ඉතුරු වෙලා ඉන්නේ එක්කෙනා. ගෑන් ළමයි තුන්දෙනාම දැන්ටමත් ගල් ගුහාවේ. කොලින් ඉන්නේ ගල් ගුහාවේ. එතකොට මුලින්ම අර ගල් ගුහාවට ගියේ පීටර්ද ජෝර්ජ්ද? එතකොට තව එක්කෙනා හොයන්න ඉන්නේ. ඊට පස්සේ ජැක් ඉතුරු වෙලා ඉන්න එක්කෙනා හොයන්න වටපිට විපරම් කරා. ටික වෙලාවකින් පිරිමි ළමයි දෙන්නෙක්ගේ සිහි නිනාඩක් ඔහුට ඇහුණා. එතකොට තමයි ජැක් වැලිතලාව මත වැතිරලා හිටපු ජෝර්ජ්යි පීටර්වයි දැක්කේ. හෙමින් ඒගොල්ලන්ගේ ළඟට ගියපු ජැක් පීටර්ව අල්ලගන්න හදද්දිම ජෝර්ජ් ගුහාව තුලට දුවගෙන ගියා. අන්න හොඳ. ඒ කියන්නේ ඊළඟ සැරේ ඔයාලා හැංගුණාම හොයන්න වෙන්නේ මට.
හරි. අපි ඔක්කොම ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා ආයෙත් සෙල්ලම් පටන් ගමු. පීටර් එහෙම කියද්දි ජැක් පුදුමයෙන් වටපිට බලන්න ගත්තා. පොඩ්ඩක් ඉන්නකො පීටර්, මට තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා මේ ගැන කතා කරලා ඉමුකෝ. ජැක් එහෙම කියද්දි ඔහු දිහා පුදුමයෙන් බලන් හිටපු පීටර් ඉක්මනට ගල් ගුහාව ඇතුළට ගියා. අනිත් ළමුන් 5 දෙනාම ඔවුන් එනකන් ගල් ගුහාව ඇතුළට වෙලා බලන් හිටියේ නොයසිල්ලේ. ඉතින් ජැක් මොනවද ඔයාලට තේරුම් ගන්න බැරි? පීටර් උනන්දුවෙන් එහෙම ආද්දි ජැක් කතා කරන්න පටන් ගත්තා. මේ අහන්නකෝ. මම 100ට ගණන් කරන්න ඉස්සර වෙලා කවුද කෙනෙක් ගල් ගුහාව ඇතුළට යනවා යන්තමට දැක්කා. මම ඒක තරම් ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ මම තැන්ව හැංගිලියට ගණන් හොයාගත්තා. ඊට පස්සේ බාබරා, ජනට්, කොලි. ඔයා ඒ වගේම ජෝර්ජ්වත් හොයාගත්තා. හරි ජැක්. ඉතින් මොනවද දැන් ඔයාලට තේරුම් ගන්න බැරි? මම ඔයාලා හැමදෙනාම හෙව්වා. හැබැයි ඔයාලට ඉස්සරහින් කවුද ගුහාවට ඇතුළුනේ? අපි අතර අටවෙනි එකේ විදියක් නෑ. මොකද මං ස්කැම්පර්වත් හෙව්වනේ. ජැක් කම්පැනි වූ හඬකින් එහෙම කියද්දි සීක්‍රට් 7 පිරිස අතර පැතිර ගියේ නිහඬතාවයක්. ඇත්තටම මම ඉස්සර වෙලාම දැක්කේ කවුද? මම කියන්නේ අහන්න. ඔයාලව හොයන්න ඉස්සර වෙලා කවුරුම හරි කෙනෙක් ගල් ගුහාව ඇතුළට යනවා මම හොඳටම දැක්කා. කවුද ඒ කෙනා? හැමෝම පුදුමයෙන් වටපිට බලුවා. ඒ අතර පීටර් වැල් තීරය ආයෙත් උඩට කරලා ඉවත් කරා. ඒ ගමන්ම හොඳ දීප්තිමත් හිරු එළියක් ගුහාවට ආවා. ඒකෙන් ගුහාව ආලෝකමත් වුණා. ටික වෙලාවකින් පැම් කතා කරන්න ගත්තා. "කෝ මේක ඇතුලේ කවුරුත් නැහැ ජැක්. ඇත්තටම ඔයා හිතන්නේ ඒ ආවේ සුසී කියලාද?" "මම ඒක නම් හරියටම කියන්න දන්නේ නැහැ පැම්. හැබැයි කවුරුම හරි කෙනෙක් ගුහාවට ඇතුල් වෙනවා මං දැක්කා. ඒ කවුද කියලා හරියටම කියන්න නම් මං දන්නේ නැහැ. ප්ලීස් හැමදෙනාම මං කියන දේ ගැන ටිකක් හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් තවමත් ගල් ගුහාව ඇතුලේ ඉන්නවා. පැම් මම ඉස්සර වෙලාම හෙව්ව ඔයානේ. ඊට පස්සේ ඔයා ගුහාව ඇතුළට දුවගෙන ගියා. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්නව ඔයා දැක්කද?" "නෑ ජැක්, මම කාවවත් දැක්කේ නෑ. බැරි වෙලාවත් සුසී ගල් ගුහාව ඇතුලේ ඉන්නවා දැක්කනම් මම එයාට හොඳ වැඩක් කරනවා." මේ කතාව අතරතුර පීටර් ගල්ලාක්කිය උඩ තියලා තිබ්බ ටෝච් එක අරගෙන පත්තු කරගෙන ගුහාවේ අඳුරු කෙළවරට වෙනකන් ටෝච් එක ගැහුවා. අපේ ගල් ගුහාවේ හැංගිලා ඉන්න කපටි වංචාකාරයට මම මේ කතා කරන්නේ. කරදර කරන්නේ නැතුව කරුණාකර එළියට එනවා. තප්පර කීපයක නිහඬතාවයක් ගෙවී ගියා. ඒත් කවුරුත් පිටතට ආවේ නෑ. දීප්තිමත් ටෝච් එළිය විහිදෙන මානේ තිබ්බේ පාළු ගතියක් විතරයි. ඊට පස්සේ ජැක් කෝපෙන් රවමින් මෙහෙම කිව්වා. මේක වෙන්න බැරි වැඩක්. ඔව්. මේක වෙන්න බැරි වැඩක්. කො පීටර් දෙන්න මෙහාට ඔය ටෝච් එක. මං ගිහින් ගල් ගුහාව හැමතැනම අවිදලා බලන්න කවුරු හරි හැංගිලා ඉන්නවද කියලා. එහෙම නැත්නම් කාට හරි හැංගිලා ඉන්න පුළුවන් බෙනයක් වගේ තැනක් තියෙනවද කියලා හරි. ඒක වෙන්න බැරි වැඩක් ජැක්. මොකද මේ ගල් ගුහාව හොයාගත්ත දවසම මාර්ජනට හැමතැනම හොඳට බැලුවා. අපිට ඒ වගේ තැනක් හම්බුනේ නෑ. එහෙම කියන ගමන් පීටර් ටෝච් එක ජැක්ට දුන්නා. ජැක් ටෝච් එක දැල්ලගෙන ගුහාවේ ඈත කෙළවරටම ගියා. කිසිම රහසිගත තැනක්වත් හැංගිලා ඉන්න කවුරුවක්වත් ජැක්ට හම්බුනේ නැහැ. ඒ හින්දා ජැක් ආපහු ආවා. ඒ ජැක්ගේ මූණේ තිබ්බ දෙගිඩියාව නම් අඩු වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ පීටර් මෙහෙම කිව්වා. ඔය දේවල් අමතක කරමු ජැක්. කවුරු හරි දැක්කා කියලා ඔයාලට නිකමට හිතෙන්නේ නැති. අපි නිකමට වගේ කවුරු හරි ගුහාවට ආවා කියලා හිතමුකෝ. ඒ වුණත් අපි හැමදෙනාම ගුහාව ඇතුලේ ඉන්නකොට කොහොමද එහෙම කෙනෙක් ඉන්නේ? ඒක වෙන්න බැරි දෙයක්. ඒ වුණා පීටර් මේ සිද්ධිය වෙනකොට අපි හිටියේ ගල් ගුහාව ඇතුලේ නෙමෙයි. අපි හිටියේ හැංගුමුත්තන් සෙල්ලම් කරගන්නේ. අන්න එතකොට තමයි මේ සිද්ධිය වුනේ. හැබැයි ඒ කෙනා එනකොට කිසිම සද්දයක් නම් ඇහුන්නේ නැහැ. ඒ කියන්නේ මේ කෙනා ගුහාව ගැන හොද්දටම දන්නවා කියන එකයි. ජැක් දිගටම තර්ක කරනවා. ඒත් එයාගේ තර්කය සාධාරණීකරණය වෙන්න නම් ආපු කෙනෙක් ගල් ගුහාවේ ඉන්න ඕනේ. එහෙත් ගුහාව ඇතුලේ කිසිම කෙනෙක් නැහැ. ටික වෙලාවකට පස්සේ පීටර් මෙහෙම කිව්වා. ඔව් ජැක්, ඔයාගේ තර්කය හරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා කියන විදිහට කවුරුත් ගල් ගුහාව ඇතුලේ නෑනේ. අපි ඔය දේවල් අමතක කරලා දාලා ආයෙමත් සෙල්ලම් කරමු. හරි. ඔයාලා ගිහින් හැංගෙන්න. මේ පාර ඔයාලා හොයාගන්න තියෙන්නේ මට.